සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා සිනමාචාරිකාවට. ඔන්න එහෙනම් ඉතින් අද නම් මිත්‍රවරුනි, ඔයාලට සුපිරිම ගණේ ඇඩ්වෙන්චර් කතාවක් ගැන තමයි සූදානම. මුළු ලෝකෙම උමුතුවට ලක් කළ මේ කතා මාලාව මගේ සමහර මිත්‍රයින් නම් දැනටමත් බලලා ඇති. ඒත් බලපු කට්ටියටයි බලපු නැති කට්ටියටයි දෙගොල්ලොන්ටම මේ කතාව හුඟක් රසවත් එකක් වේවි. එහෙනම් මිත්‍රවරුනි, channel එකත් subscribe කරගෙනම අපි අද කතාවට යමු. අද කතාවේ නම තමයි Godzilla x Kong The New Empire. කතාව පටන් ගන්න මිත්‍රවරුනි, පොළව අභ්‍යන්තරයේ පිහිටා තියෙන වෙනම ලෝකයකිනුයි. මේ ලෝකේ හඳුන්වන්නේ Hello Earth කියන නමිනුයි. ඉතින් මේ ලෝකේ අයිති වෙන කාටවත් නෙමෙයි, අපේ කොන්ටයි. හැබැයි ඉතින් මේ වෙලාවේ නම් කොන් පොඩි කරදරයක පැටලිලා ඉන්නේ. ඩයල් එකේ පස්සෙන් විශාල වෘක්කයෝ වගේ සත්තු జాතියක් පන්නනවා. මුන්ට බය නම් නෙවෙයි ඔය ඉතින් දුවන්නේ. ඒත් ඉතින් මුන්ගේ ඉන්න සංඛ්‍යාව වැඩිනේ. කොහොම හරි කොන් ඔය හෙලාරා එහා පැත්තට පැන්නත් මේ සත්තු එන එක නම් නතර වෙන පාටක් නෑ. ඉතින් කොන් තා ටිකක් ඔය ඉදිරියට එනකොට පාරත් ඉවරයි. කොහොම හරි කොන් ටික වෙලාවක් යනකොට දකිනවා මෙතන බිම උගුලක් කටවලා තියෙනවා. ඉතින් මේ සත්තු පයින්නවත් එක්කම ඒ උගුල ක්‍රියාත්මක වෙලා පොළව යට තිබ්බ උල් වගේකට මේ සත්තුන්ව අහු වෙනවා. ඒත් එක්කම කොන් මේ වෙලාවේ ඔතන තිබ්බ කොටයක් විසික් කළා දෙපැත්තේ තිබ්බ ගල් වගේකුත් බිමට කඩාපාත් කරනවා. ඒත් මොන දෙයක් වුණත් මේ කරදරකාරයෝ ටික එනක නම් නතර වෙන පාටක් නෑ. ඒක නිසා කොන් අන්තිමේට දරුණුම ක්‍රියාමාර්ගය අරගන්නවා. උඹලා ඉතින් මං ගාවට ආවොත් ඔන්න ඕක තමයි සිද්ධ වෙන්නේ. දැක්කනේ වෘක්කයෝ ටික නැට්ටත් අස්සේ ගහන් තමයි දිව්වේ. කළු පාටින් හිටපු කොන් දැන් කොළ පාට වෙලා. ඊට පස්සේ ඉතින් අපේ කොන් වොෂ් එකකුත් දාගෙන පාඩිය ඔය ඉන්නකොට අපි දකිනවා කොන්ගේ දතක් තුවාල වෙලා තියෙනවා. කොන් තමන්ගේ ජීවිතයම දවසක්ම ගෙවන්න මිත්‍රවරුනි, තමන්ගේ වර්ගයාගෙන් එක්කෙනෙක්ව හරි හොයා ගන්නවා කියන බලාපොරොත්තු වෙනුයි. කොන් Hello Earth එක පුරාම ඒ දේ අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් සිද්ධ කරත් තවමත් එයාට තමන් වගේ කිසිම කෙනෙක් මුණ ගැහිලා නැහැ. ඉතින් මේ සිත් වේදනාවත් එක්ක තමයි කොන් ජීවත් වෙන්නේ. දැන් අපි මේ කතාවේ ප්‍රධානම චරිතය වෙච්ච ඩොක්ටර් ලීන්ගේ කතාවක් අහන්න. මානව ඉතිහාසයේ බොහෝ කාලයක් පුරාවටම අපි හිතුවා පෘථිවියේ ප්‍රධාන වර්ගයා අපි කියලා. අපි හිතුවා ජීවය පවතින්න පුළුවන් ග්‍රහලෝකයේ මතු පිට විතරයි කියලා. ඉතින් මේ වගේ ඔයත් හිතලා බලන්න අපි තව කොච්චර දේවල් ගැන වැරදියක්ද. ඉතින් Hello Earth එක ගැන තමයි ප්‍රොෆෙසර් ලී මේ වෙලාවේ දේශනයක් පවත්වන්නේ. අපි මේ ලෝකය ගැන දන්නේ නැති දේවල් කොච්චරක්ද කියන්නේ මිත්‍රවරුනි. Hello Earth එකෙන් තවමත් 105කටත් වඩා කුඩා ප්‍රමාණයක් විතරයි අධ්‍යයනය කරලා තියෙන්නේ. Hello Earth එකේ රචකම් කරන්නේ උනාට මිත්‍රවරුනි, පෘථිවිය මතුපිට රචකම් කරන්නේ ගොඩ්සිලායි. බැරි වෙලාවක්වත් ගොඩ්සිලාගේ බල ප්‍රදේශයට කොන් ආවොත් මහා විනාශයක් තමයි සිද්ධ වෙන්නේ. එක්තරා විදියකට මිනිසුන්ගේ වාසනාවකට ගොඩ්සිලා අපිට සටන් කරන්න බැරි යුද්ධ සටන් කරනවා. කතාවේ ෆ්‍රේම් එකේ ඒත් එක්කම ඇතින්නේ රෝමේටයි. රෝමේට මේ විද්දි විශාල ටයිටන් කෙනෙක්ගෙන් ලොකු විනාශයක් සිද්ධ වෙන ගමනුයි තියෙන්නේ. ඉතින් ටික වෙලාවකින් මිත්‍රවරුනි, කාටවත් බය නැති අපේ ගැලුම්කාරයා ඔය විදියට මුහුද අභ්‍යන්තරේ ඉඳන් එනවා. අත තමයි මේ කක්කුට්ටා හොඳ පාඩමක් ඉගෙන ගන්න. ගොඩ්සිලා ගත්ත ගමන් මූ උස්සලා පොළවේ ගහලා තමන්ගේ ප්ලාස්මා කතම්බෙන් මුව කුඩු පට්ටම් කරලා දානවා. කතාවේ ෆ්‍රේම් එක එතනින් පස්සේ ඇදෙනවා Hello Earth එකේ තියෙන කුඩා පරීක්ෂණාගාරයකට. ගොඩ්සිලා මේ විදි තරහා ගිහුව පොඩි බබෙක් වගේ රෝමේ වලල්ල ඇතුලේ නිදාගෙනයි ඉන්නේ. ටික වෙලාවකින් මෙයාලට අමුතු දෙයක් ඩිටෙක්ට් වෙන්න ගන්නවා. ඒක පස්වෙනි මට්ටමේ භූමිකාදනයක්. කොන්ගේ දඩයන් බිමෙන් තමයි ඒක එන්නේ. ඉතින් මේ ස්ථානයෙන් පොළව අභ්‍යන්තරයට විශාල සිදුරක් ඇති වෙනවා. උපකරණ වලින් පෙන්눔 කරන විදියට ඒක අන්රීඩඩ් ඒරියා එකක්. ඒ විතරක් නෙවෙයි, අසාමාන්‍ය විදිහේ විදුලි සංඛ්‍යාතවල විපර්යාසයකුත් මෙන්න මේ විදියට සිද්ධ වෙනවා. මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා මෙයාලටත් හිතා ගන්න බැරුවයි ඉන්නේ. Hello Earth එකෙන් ලැබිච්ච මේ සිග්නල් එක දැන් උඩටත් ඇවිල්ලා. ලී මේක දිහා බලලා කියනවා කොයිකටත් කණ්ඩායමක් සූදානම් කරොත් හොඳයි කියලා. ඊගාවට කතාවේ ෆ්‍රේම් එක ඇදෙන්නේ තවත් විශේෂ කෙනෙක්ටයි. ඉතින් මේ පුංචි කෙල්ලගේ නම තමයි ජියා. කලින් කතාව බලලා තියෙන කට්ටිය නම් මෙයා ගැන දන්නවා ඇති. ජියා තමයි යාගේ ගෝත්‍රයේ දැනට ඉතුරුලා ඉන්න අවසාන කෙනා. පාසලේ ක්ලාස් ටයිම් එක වෙලාවේදී ජියාට මහා අමුතු දෙයක් සිද්ධ වෙන්න ගන්නවා. කෙසේ නමුත් මේ සිද්ධිය අවසානයේදී ජියා ඔන්න ඔය විදිහේ සංකේත වගේක් හැම තැනම ඇඳලා තියෙනවා. මේක ටිකක් අර Hello Earth එකෙන් ආපු විද්‍යුත් සංඛ්‍යාතයට සමානයි නේද? මේ වෙනකොට ඩොක්ටර් ලී තමයි අම්මා කෙනෙක් වගේ ජියාව බලාගන්නේ. ජියා තමයි අපේ කොන්ගේ හොඳම යාළුවා. Taman මේ විදිහේ දෙයක් ඇන්දේ ඇයි කියලා ජියාටවත් කියන්න තේරෙන්නේ නැහැ. ඒ ජියා හැම වෙලෙම කියන දෙයක් තමයි Taman මෙහෙට අයිති නැහැ කියන එක. කොහොම හරි ගෙදර ඇවිල්ලා එදා රාත්‍රියේ තමයි ඩොක්ටර් ලී දකින්නේ මහා අරුම පුදුම දෙයක්. ජියා ඇඳලා තියෙන ඒ කටුසටහන Hello Earth එකෙන් ආපු සංඛ්‍යාතවලට සමානයි. මේ අතරවාරයේ මිත්‍රවරුනි, Hello Earth එකේ තිබ්බ අර කුඩා පරීක්ෂණාගාරයට මහා භයානක දෙයක් සිද්ධ වෙන ගමන් CCTV දර්ශන ඔක්කොම ඔය විදිහට විනාශ වෙනකොට කවුදෝ කෙනෙක් ඔය විදිහට අපි දිහා බලන් ඉන්නවා. මේ සමගම විශාල පිපිරීමක් එක්ක Hello Earth එකේ සිද්ධ වෙච්ච දේ ජියාටත් දැනෙනවා. මේ සිද්ධ වෙන දේවල් නිසා ජියාට නම් දැන් පිස්සු ඇදෙන්න වගේලු තියෙන්නේ. ලී කියනවා අපි කොහොම හරි මේ දේවල් එකට එකතු වෙලා විසඳගමු කියලා. පහවදා දවසේ ලී එනවා තමන්ගේ පරණ යාළුවෙක්ව මුණ ගැහෙන්න. ඉතින් බර්නි හේස් කියලා තමයි කතාවේ මෙයාව හඳුන්වන්නේ. බර්නි මේ වෙනකොට ගොඩ්සිලා සහ කොන් ගැන එක එක දේවල් පොඩ්කාස්ට් එකක් වශයෙන් සමාජ මාධ්‍යයට මුදාහරණ එක තමයි සිද්ධ කරන්නේ. ඉතින් ටික වෙලාවකින්
ඉතින් ලීන් මෙතනට එනවා. ප්‍රොෆෙසර් ලීන් ඇවිල්ලා ඉන්නවා දැක්කාම බර්නිටත් හිතා ගන්න බෑ. ඉතින් ලීන්ට ඕනි කරලා තියෙන්නේ හැලෝ එර්ත් එකේ ඉඳන් ආපුවාර සිග්නල් සහ ජීයා ඇඳපු සිතුවම අතර තියෙන සම්බන්ධය හොයාගන්නයි. ඉතින් බර්නි කියන්නේ ටිකක් වෙනස් විදියට හිතන කෙනෙක්. ඒක නිසාම තමයි ලීන් ආවේ මේ අභිරහස විසඳ ගන්න බර්නිගේ උදව් කරගන්න. මේ වගේ ඇඩ්වෙන්චර් ගමනකට ඉතින් බර්නි කවදාවත් අකමැති වෙන්නේ නැහැ. ටික වෙලාවකින් ලීන්ට මැසේජ් එකක් එනවා ගොඩ්සිලා අවදි වෙලා කියලා. හොඳට බබෙක් වගේ නිදාගෙන හිටපු ගොඩ්සිලා එක පාටම නැගිටලා ගමන් කරන්න ගන්නවා. ගොඩ්සිලාටත් මේ දවස්වල ටිකක් අමුතු විදිහේ හැසිරීමක් තමයි තියෙන්නේ. මේ අතර වාරේ හැලෝ එර්ත් එකේ ඉතිනුත් කවුරු හරි උඩට එන්නයි හදන්නේ. ගොඩ්සිලා මේ විදිහට හදිසියෙම ගමන් කරන්නේ කොහෙටද කියලා තමයි කට්ටියෙන් මේ පණ දාගෙන හොයන්නේ. මේ කලබල ඔක්කොම ඇස්සේ මෙන්න අපේ කොනුත් එක පාටම හැලෝ එර්ත් එකේ ඉඳන් උඩට එනවා. ඉතින් කට්ටියම දැන් බය වෙන්න ගන්නවා ගොඩ්සිලා මේ කොන් හොයාගෙනයි එන්නේ කියලා. මොකද කොන් ගොඩ්සිලාගේ භූමියට එනවා කියන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ගොඩ්සිලා බැරි වෙලාවක්වත් මේ පැත්තට ආවොත් කට්ටියටම දුවන්න තමයි වෙන්නේ. අනේ අපේ කොන් ඇවිල්ලා තියෙන මිත්‍රවරුනි එයාගේ අර දතේ තියෙන වේදනාව පෙන්වන්න. ඊට පස්සේ ඉතින් මුලින්ම කොන්ට සිහිය නැති වෙන බෙහෙතුත් දීලා මේ වගේ ලොකු ටයිටන්ස්ලටම බෙහෙත් කරන්න පුරුදු වෙච්ච මේ ට්‍රැපර් කියන හාදයා මෙතනට එනවා. ඉතින් ට්‍රැපර් තමන්ගේ රාජකාරිය ওই විදිහට අකුරටම ඉටු කරනවා. ඔන්න ওই විදිහට තමයි කොන්ට අලුතෙන් දතක් ලැබුණේ. ඒක ශක්තිමත් ඇති නේද? ඕකෙන් එයාට අයිෆල් කොල්ල උනත් හපන්න පුළුවන්. මේ දෙන්න ওই විදිහට කතා කරමින් ඉන්නකොට ටිකකින් කෙනෙක් ඇවිල්ලා කියනවා ඔබතුමිය මුණ ගැහෙන්න කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් බර්නි තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. බර්නි පහුගිය දේවල් එක්ක පරීක්ෂා කරලා බැලුවාම එයාට තේරිලා තියෙනවා මේ වගේ හැම අසාමාන්‍ය අවස්ථාවකදීම විශේෂ ටයිටන් කෙනෙක්ගේ පැමිණීමක් සිද්ධ වෙනවා කියන එක. ඒ විතරක් නෙවෙයි මේ එන සංඥා ගොඩ්සිලාටත් දැනෙනවා. බර්නි මට හරියටම කියන්න ඔයා මොකද්ද මේ කියන්න උත්සාහ කරන්නේ? මම පැරණි සංඥා ඔක්කොමත් එක්ක සසදලා බැලුවා. මේක උදව් ඉල්ලීමේ සංඥාවක්. මානසික ශක්තියකින් එවපු. ඔයාගේ දුවට මේ දේවල් පේනවා කියන්නේ පහළ මොකක් මාරි දෙයක් තියෙනවා උදව් ඉල්ලන. මිත්‍රවරුනි 1x site එක ගැන පුංචි දැනුවත් කිරීමක් කරන්නයි හදන්නේ. ඉතින් ඔයාලා පුළුවන් ලෝකයේ තියෙන විවිධ තරඟාවලි බලන්න වගේම ඒවට ලංසු තියන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ක්‍රිකට් මැච් එක කවුද දිනන්නේ? කවුද වැඩිම ලකුණු රැස් කරගන්නේ? වගේ දේවල් අනුමාන කරලා මුදල් තියාග විතරක් නෙමෙයි. iPhones, BMW cars, laptops වගේ ගොඩක් දේවල් වල ජයග්‍රහණය කරගන්න පුළුවන්. තව ඔයාලට මේක ඇතුලේ ප්ලේ කරන්න පොඩි games ඕන තරම් තියෙනවා. රෙජිස්ට්‍රේෂන් එකේදී මතක් කරලා චාරිකාව 7 කියන කෝඩ් එක පාවිච්චි කරලා බෝනස් එකක් අරගන්න. තවත් විශේෂ අවස්ථාවක් ගැන ඔයාලට කියන්නයි හදන්නේ. චාරිකාව 7 කියන කෝඩ් එක පාවිච්චි කරලා අලුතෙන් රෙජිස්ටර් වෙන 5 දෙනෙකුට රුපියල් 1000 ගානේ ෆ්‍රෙෂ් ඩිපොසිට් 5ක් අපි ගන්න ලබා දෙනවා. වැඩි විස්තර දැනගන්න පල්ලෙහා තියෙන WhatsApp channel join වෙලා ඉන්න. මේකට ඔයාට සල්ලි දාන්න වගේම සල්ලි ගන්නත් හරිම ලේසියි. iPay, UPay, සම්පත් විශ්ව බැංක් ට්‍රාන්ස්ෆර් කළා හරි. ඔයාට මේකට සල්ලි දාන්න වගේම ඔයා දිනන සල්ලි වලට බොහොම පහසුවෙන් අරගන්නත් පුළුවන්. කමෙන්ට් ටයිපින් කරලාදී වැඩි විස්තර චෙක් කරලා බලන්න. ඉතින් මේ දේත් එක ලීන් ඊගාට තීරණය කරනවා කණ්ඩායමක් අරගෙන හැලෝ එර්ත් එක වෙතට යන්න. ඉතින් කණ්ඩායමේ කට්ටියවත් සූදානම් කරගෙන ලින් මේ ගමන යන්න හදද්දී දැන් අපේ පුංචි ජීයටත් මේ ගමන යන්න එන්න ඕනිලු. ඒත් ජීයා කියනවා මොකක් හරි දෙයක් Tamanට කතා කරනවා කියලා. කොහොම හරි ඉතින් අන්තිමේට ජීයවත් එක් කරගෙනම තමයි ලින්ට මේ ගමන යන්න සිද්ධ වෙන්නේ. ඉතින් කොන්ගේ අවදිවීමත් එක්ක කට්ටිය දැන් සූදානම් වෙන්නේ හැලෝ එර්ත් එකට ගමන් කරන්නයි. කට්ටිය මේ ගමන යන දැඟලුවත් ඉතින් හැලෝ එර්ත් එකට යන ගමන් මාර්ගය එච්චර ලේසි පාසු එකක් නන් නෙවෙයි. ඉතින් ලොකු බොසා විදියට නැගිටලා ඈනුමක් එහෙමත් ඇරලා කුහරයට ඇතුල් වෙනවත් එක්කම කට්ටිය යාලගේ යානයත් කුහරය තුලට ඇතුල් කරනවා. ඉතින් පෘථිවිය අභ්‍යන්තරයට යන මේ ගමන එච්චර ලේසි පාසු ගමනක් නෙවෙයි කියලා මං කිව්වේ ඇයි කියන එක දැන් ඔයාලට තේරෙනවා ඇති. දැක්කාම ඔයාලටම තේරෙනවා ඇතිනේ කට්ටිය කොච්චර වේගකින් ගමන් කරනවාද කියන එක. ඉතින් කොහොම හරි ටික වෙලාවකින් කට්ටියට හැකියාව ලැබෙනවා කිසිම ප්‍රශ්නයකින් තොරව හැලෝ එර්ත් එක වෙතට පැමිණෙන්න. කොන් ගෙදර යනවා වගේ පරීක්ෂණාගාරය තව කොච්චර දුරකින්ද තියෙන්නේ? කිලෝමීටර් කිහිපයකින්. මේත් එක්කම විලෝපිකයෝ වගේක් මෙයාලගේ යානාවසලින් ප්‍රයාසර කරනවා. මේ විලෝපිකයෝ මෙයාලට ප්‍රශ්නයක් වෙයිද? ප්‍රශ්නයක් වෙන්න කලින් ඒකට උත්තර මෙයාලා ළඟ තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මෙයාලා එයාලගේ යානය මේ විලෝපිකයන්ගේ වර්ණයට සමාන කර ගන්නවා. එහෙම වුණාම විලෝපිකයන්ට මෙයාලව එච්චර කැපිලා පේන්නේ නැහැ. මේ අතරවාරයේ වෙනකොට පෘථිවිය තුල ගොඩ්සිලා මොකක් හරි දෙයක් සිද්ධ කරන්නයි හදන්නේ. එයා ප්‍රංශයේ මොන්ටාජා ප්‍රදේශයට මේ වෙද්දි ඇවිල්ලායි ඉන්නේ. ටැක්ටිකල් ටීම් එකකුත් ගොඩ්සිලාගේ පස්සෙන් දිගින් දිගටම ගමන් කරනවා. පේන විදිහට ගොඩ්සිලා ගිහින් තියෙන්නේ න්‍යෂ්ටික බලාගාරයක් වෙතටයි. මේ මුළු පළාතම දැන් විකිරණ වලින් පිරලා තියෙන නිසා හමුදා කණ්ඩායම් ඉක්මනින්ම මේ ස්ථානෙන් ඉවත් වෙනවා. ගොඩ්සිලා මේ විදිහට මේ කරන්නේ න්‍යෂ්ටික ශක්තිය Taman තුළට ඇදලා ගන්න එකයි. පේන විදිහට ගොඩ්සිලා මොකක් මාරි දෙයකට ශක්තිය එකතු කරන පාටයි. හමුදාවෙන් උත්සාහ කරත් ගොඩ්සිලාට පහර දීලා මේ ස්ථානෙන් ඉවත් කරන්න ඒ කිසි දෙයකින් පළක් වෙන්නේ නැහැ. ගොඩ්සිලා එකපාරටම ඉලෙක්ට්‍රික් පල්ස් එකක් ගහලා යානා සියල්ලම අඩපණ කරලා දානවා. මේ වෙද්දි හැලෝ එර්ත් එකකින් අපේ කණ්ඩායම පරීක්ෂණාගාරය වෙතට ළඟා වෙලයි ඉන්නේ. හැබැයි කවුරුත් හිතුනේ දෙයක් තමයි එයාලට දකින්න ලැබෙන්නේ. මොකක් හරි විශාල විනාශයක් සිද්ධ වෙලා තියෙන පාටයි. යානයෙන් ගොඩ බැලලා බලනකොට
බලනකොට තමයි දකින්නේ හැම දෙයක්ම වගේ විනාශ වෙලා තියෙන විදිය. අවුරුදු ගානක් තිස්සේ දැන් මේ මුරපොළ කිසිම ප්‍රශ්නයකින් තොරව තිබුණා. එකපාරට මෙහෙම දෙයක් උනේ කොහොමද කියලා තමයි ලීඩත් හිතා ගන්න බැරි. ට්‍රැපර් මේ ස්ථානයේ තිබිලා විනාශ වෙච්ච කැමරාවක් හොයා ගන්නවා. මොකක් හරි ෆොටේජ් එකක් එකෙන් ගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන. මේත් එක්කම කට්ටිය දකිනවා තවත් මහා බය හිතෙන දෙයක්. ඒ ලේකැවිච්ච අත්පාර කාගේද? ඒකේ පෙනුම හැටියට නම් ඒක කොංගෙ වෙන්න විදියක් නැහැ. ඉතින් කට්ටිය ඇගේ ඉක්මනටම මෙතනින් ඉවත් වෙනවා. මේ අතරවාරේ කොං තමන්ගේ ගුහාවටත් ඇවිල්ලා තමන්ගේ ආයුධය අතට අරගන්නවා. මොකද දැන් ඔහු යන්න හදන්නේ අර අලුතින් විවෘත වෙච්ච ප්‍රදේශය තුලටයි. ඉතින් ඔතනට ආපු කොං තවත් දෙපාරක් හිතන්නේ නැතුව පල්ලයට පයින්නවා. පල්ලයට ඇතුල් වෙනවත් එක්ක කොංගේ අතේ තියෙන මේ ආයුධය ඔය ආකාරයෙන් දිලිසෙන්න පටන් ගන්නවා. ඒත් එක්ක මේ අවට තියෙන පාෂාණ ස්තරත් මේ විදියට ආලෝකමත් වෙනවා. කොං මෙතන තිබිලා දකිනවා තමන්ගේ වර්ගයට අයිති ඇටසැකිලි වගේක්. ඒත් එක්කම කොංට ඈතින් මහා අමුතු ශබ්දයක් ඇහෙනවා. දිය ඇල්ල අතරින් කොං එළියට ආවා මිත්‍රවරුනි. එයාට දකින්න ලැබෙන්නේ තමන් මින්බෙර දැකලා නැති වෙනස්ම ලෝකයකුයි. ඉතින් මේ ප්‍රදේශය දැනට කවුරුත්ම සොයාගෙන නැහැ. කොං ටිකෙන් ටික ඉදිරියට ඇදෙනකොට ওই විශාල දුම පහර අතරින් යෝධයෙක් වගේ කෙනෙක් ටික ටික ඉස්සරහට එනවා. ළඟටම ආවම දකින දෙයින් කොංගේ ඇස් දෙක අදාහගත නොහැකි වෙනවා. තමන් අවුරුදු ගානක් තිස්සේ ඉඳන් තමන්ගේ වර්ගයාව සොයමිනුයි හිටියේ. ඉතින් කොං ටිකෙන් ටික මේ පුංචි අවුලව අල්ලන්න හදනකොට මෙන්න මු එකපාරටම කොංගේ අතාපල දුවනවා. කොං මේත් එක්ක මුගේ පස්සෙන් යද්දී මෙන්න තවත් විශාල වඳුර වගේක් කොං ඇවිල්ලා වට කරගන්නවා. මුන් ටික උත්සාහ කරන්නේ කොංට පහර දෙන්නයි. ඒත් ඉතින් ඒ සෙල්ලම් කොං එක්ක හරියන්නේ නැහැ. එක වෙලාවක් කොං අර පුංචි වදකාරයව අල්ලගෙන එහෙට ගහනවා මෙහෙට ගහනවා. අන්තිමේට අල්ලලා විසික් කරනවා. කොහොම හරි මුන් ඔක්කොටම මදි නොකියන කොං පහර දුන්නට පස්සේ වඳුර ටික ඔක්කොම බය වෙලා මෙතනින් දුවන්න පටන් ගන්නවා. ඒකට කොං අර පුංචි වදකාරයව අල්ලගෙන මුගේ ආධාරයෙන් එයාලගේ තැනට යන්නයි හදන්නේ. අරකට CCTV ෆොටේජස් පරීක්ෂා කරාම ලීන් දකිනවා විශාල වානරයෙක් ඇසක්. ඒත් ඉතින් එහෙම දෙයක් වෙන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. කොහොම හරි මේත් එක්කම වගේ මෙයාලට හදිසි අවස්ථාවකටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එකපාරටම විද්‍යුත් කම්පනයක් නිසා මෙයාලගේ යානය අඩපණ වෙනවා. කොහොම හරි ආයෙත් යානය යථා තත්ත්වයට ගත්තාම ජියා කියනවා ඒ සංඥා එන්නේ අර කඳු වැටිය පැත්තෙන් කියලා. ඊට පස්සේ කට්ටියම ඒක පරීක්ෂා කරන්න මේ පැත්තට යනවා. මෙයාලා මේ ගොඩබැස්ස ප්‍රදේශයේ මේ වෙද්දී මිනිස්සු විසින් සොයාගෙන නැහැ. ඉතින් කණ්ඩායම දැන් ටිකෙන් ටික මේ ඇඩ්වෙන්චර් ගමන යන පටන් ගන්නවා. මදුරුවොත් කාගෙන වනාන්තරයේ මැද්දෙන්ම විශාල දියැලකුත් පහු කරගෙන කට්ටිය ඉස්සරහටම එනවා. මේ විදියට යනකොට එක වෙලාවක ට්‍රැපර් කියනවා තමන්ට මොකක් හරි මහා අමුත්තක් දෙනවා කියලා. ඒක නිසා ට්‍රැපර් කට්ටියටම කියනවා ටිකක් විමසිල්ලෙන් ඉන්න කියලා. හැබැයි මේ වෙලාවේ මෙතන ඉන්න හමුදාකාරයා නම් ට්‍රැපර්ව ගණන් ගන්න නැහැ. මොකද මිනිහා හිතන් ඉන්නේ තමන්ට වඩා කෙනෙක් මෙතන නැහැ කියලා. කටවරද්ද ගන්න එපා කියන්නේ ඔන්න ඕකට තමයි. විලෝපික ශාකයක් තමයි ඒ වැඩේ සිද්ධ කරේ. කට්ටියම දැන් පණ බයේ දුවනවා. මේ අතරවාරයේ වෙනකොට පෘථිවි තලයේ උඩ ගොඩ්සිලාගේ ක්‍රියාකාරකම් එන්නෙන්නම් වැඩි වෙන්න අරගෙනයි තියෙන්නේ. ගොඩ්සිලාගේ විකිරණශීලී මට්ටමත් ගොඩක් වැඩි. ගොඩ්සිලා මේ විදියට ආක්ටික් සාගරයේ පැත්තට තමයි ගමන් කරන්නේ. ඉතින් සබ්මැරින් එකක් ගොඩ්සිලාගේ ගමන් මාර්ගය අනුකරණය කරන්න පටන් ගන්නවා. මොන වගේ ටයිටන්ස්ලාද මේ ගොඩ්සිලා ගමන් කරන පැත්තේ ඇත්තේ? ටියාමට් කියන විශේෂය තමයි ඒ ප්‍රදේශයේ ඉන්නේ. එයාලා ඉතාමත් ආක්‍රමණශීලී තමන්ගේ ප්‍රදේශයේ බලය පතුරවගෙන ඉන්න කට්ටියක්. ඉතා තියුණු කොරපොතු වලින් එයාගේ සිරුර සන්නද්ධ වෙලයි තියෙන්නේ. ටියාම්ගේ ආක්ටික් ගුහාවට කෙලින්ම විද්‍යුත් චුම්බකව බලගැන්වුණු සූර්ය සුළං එනවා. ඒකෙන්නේ ගුහාව පෘථිවියේ විශාලම බලශක්ති ගබඩාව බවට පත් වෙනවා. ඉතින් මිත්‍රවරුනි බැරි වෙලාවකත් ගොඩ්සිලා ටියාම්ව පැරද්දුවොත් ගොඩ්සිලාට හිතා ගන්නවත් බැරි විදිහේ විශාල ශක්තියක් හිමි වෙනවා. දැන් තමයි අපේ කණ්ඩායමේ කට්ටියට ඉතාමත් විශේෂ දෙයක් හොයාගන්න ලැබුණේ. මේ මානව ශිෂ්ටාචාරයක නටබුන් නේද? ජියා මේ දේවල් දිහා බලලා කියනවා මේ මගේ ජනතාවගේ සංකේත කියලා. ඉතින් කට්ටිය තවත් මෙතනින් නතර වෙන්නේ නැතුව ඉදිරියට ඇදෙනවා. මේ ස්ථානයට ආවම කට්ටියට දකින්න ලැබෙනවා ඊටමත් විශේෂ කෙනෙක්ගේ සලකුණ. මේ තමයි මෝත්‍රා. සියලු දැවැන්තයන්ගේ රෙජින. කොහෙන්ද මේ එකපාරටම බත්කූරෙක් වගේ සතෙක් ආවේ? කොහොම හරි මේ සතා ජියාට මොකද්ද සලකුණක් පෙන්නනවා. ඉතින් ජියාවේ ගල්පූරුව ස්පර්ශ කරනවත් එක්ක යම් දෙයක් ක්‍රියාත්මක වෙලා ඔය විදියට මේ ස්ථානය වතුරෙන් පිරෙන්න ගන්නවා. ඉතින් කට්ටියම මේ ජලපාරෙන්න කොහෙන්ද කියලා හොයාගෙන යද්දී එයාලා මහා අමුතු තැනකින් තමයි නතර වෙන්නේ. මොකෙන්ද මේක හැදිලා තියෙන්නේ? මේ බලන්න මේකට යටින් වතුර ගලාගෙන යනවා. ට්‍රැපර් මේක ස්පර්ශ කරද්දී තමයි පුදුම හිතෙන දෙයක් වෙන්නේ. මේක ජෛව විදුලි මධ්‍යස්ථානයක් වගේ එකක්. දැක්කද? ඒ ස්පර්ශයෙන් සිද්ධ වෙච්ච දේ. මේක මෙතන තියනවා කියලා ජීයානන් අතර එන පාටක් නෑ. කෙල්ල මේකත් ඈත් කරගෙන ඒක හරහා ගමන් කරන්න try කරනවා. ඉතින් ලීත් මේ වෙලාවේ මේක දෙපැත්තට ඔය විදිහට ඈත් කරනකොට හරි අපූර්ව දර්ශනයක් තමයි මිත්‍රවරුනි අපිට දකින්න ලැබෙන්නේ. මේක හරියට නිකන් දියමන්ති ලෝකයක් වගේ. ජියා කියනවා තමන්ගේ හීනවලත් තමන් මේ තැන දැක්ක කියලා. කට්ටිය මේ වෙලාවේ කියනවා අපි අනිවාර්යෙන්ම මේ මොකක්ද කියලා ගිහින් බලන්න ඕනි කියලා. ඉතින් මේ වෙද්දි කොන් අපේ පුංචි වදකාරයත් එක්ක වානරයන්ගේ රාජධානියට යන ගමන දිගින් දිගටම ගමන් කරනවා. මේ විදියට දෙන්නත් එක්කලා යද්දී එක වෙලාවක මේ පුංචි ආදියා කොන්වත් එක්කගෙන එනවා වතුර ටිකක් බොන්න කියලා විශාල ගංගාවක් වගේ තැනකට. හැබැයි මට නම් පුංචි එකාගේ බැල්ම වැඩි ඇල්ලුවේ නැහැ. කොහොම හරි ඉතින් මිනිහා මුලින්ම වතුරට බහලා පෙන්නනවා. පස්සේ කොන් වටපිටාවත් ටිකක් බලලා ওই විදියට වතුරට එනවා. දෙන්නත් එක්කලා
පනා ටික වෙලාවක් ඉන්නකොට තමයි විශාල ටයිටන් කෙනෙක් විලමැද්දෙන් උඩට එන්නේ. මං නම් හිතන්නේ මේ ටයිටන් ගැන පොඩි ආදයා කලින්ම දැනන් හිටියා. බල්ල බිරුවට ඉතින් කඳු පාත් වෙන්නේ නෑනේ මහත්තයෝ නේද? කොංග මේ විදියට මේ සතා ඇඟ පුරාම වෙලා ගත්ති පොඩි ආදයා පන බයේ දුවනවා. හැබැයි ඉතින් වැඩිදුරක් යන්න හම්බෙන්නේ නෑ. කොංගේ පොරව කොහින්දෝ මන් දැනවත් එක්කම ඩයල් එක බිම ඇදගෙන වැටෙනවා. ටික වෙලාවකින් අර ටයිටන්ගේ ඔළුවත් අරගෙනම තමයි කොං එන්නේ. ඇත්තටම කිව්වොත් කොංගෙන් බේරෙන්න ඕනින්ද තමයි පොඩි ආදයා මේ වගේ වැඩක් කරේ. හැබැයි ඉතින් මේ ටයිටන්වත් විනාශ කරලා තියනවා දැක්කාම පොඩි ආදයාට තේරෙනවා මූණන් එසේ මෙසේ ඩයල් එකක් නෙවෙයි කියන එක. කොහොම හරි දැන් අපේ කොනුයි මේ පුංචි ආදයයි ටික ටික හොඳ යාළුවෝ බවට පත් වෙනවා. තමන්ව කොච්චර මරන්න උත්සාහ කරත් කොං මෙතනදී මේ පුංචි ආදයාට තමන්ගේ කෑමකින් කොටසකුත් දෙනවා. පස්සේ ඉතින් දෙන්නත් එක්කලම ඔය විදියට ඔක් කනවා. කතාවේ ෆ්‍රේම් එකෙන් හැදෙනවා ආක්ටික් සාගරයේ වෙතට. ටියාම්ලාගේ බල ප්‍රදේශයේ වෙතට මේ වෙද්දි සබ්මරීන් එකත් ඇතුල් වෙලායි තියෙන්නේ. ගොඩ්සිලා කොහෙද කියලා කට්ටියම රේඩාර් වලින් හොයමින් ඉන්නකොට එක පාටම ඔහුගේ ප්ලාස්මා කදම්බය සබ්මරීන් එකට පිටුපසින් ටියාම්ගේ ගුහාවට නිකුත් වෙනවා. ප්‍රහාරයේ බලපෑමත් එක්ක ටියාම් තමන්ගේ ගුහාවෙන් එළියට එද්දී ගොඩ්සිලා ඔහුට විරුද්ධව තමන්ගේ සටන ප්‍රකාශ කරනවා. අනතුරුව මේ විශාල ටයිටන්ස්ලා දෙන්න අතරේ මේ ආකාරයෙන් භයානක සටනක් ඇති වෙනවා. මේ සටන මේ විදිහට දිගින් දිගටම යනකොට එක් වෙලාවක ටියාම් ගොඩ්සිලා සපා ගන්න උත්සාහ කරත් ඒත් එක්කම අපිට වෙන්නන්නේ ගොඩ්සිලාගේ ප්ලාස්මා කදම්බය අහස උසට නිකුත් වෙනවා විතරයි. ඒත් එක්කම වතුර උඩට ටියාම්ගේ ශරීරයේ කොටස් පා වෙනවා. ඒ සටන අවසන් වුණාට පස්සේ ගොඩ්සිලා ටියාම්ගේ ගුහාව තුළටයි ගමන් කරන්නේ. මේ අතරවාරේ හැලෝත් එක්ක ඉන්න අපේ කණ්ඩායම අර දොරටුවෙනුත් ඇතුල් වෙලා දිගින් දිගටම ගමන් කරද්දී එක මොහොතක අපේ ජීයා කියනවා මට දැනෙනවා මේ ස්ථානේ තව කවුරු හරි ඉන්නවා කියලා. ඔව් ඒ කිව්වත් වගේ මේක පාටම ගෝත්‍රික කණ්ඩායමක් ඇවිල්ලා මෙයාලව අල්ල ගන්නවා. ඉතින් මෙයාලා තමයි මිත්‍රවරුනි අර අතුරුදාන් වුණා කියපු ඒවි ගෝත්‍රිකයන්. මේ ගෝත්‍රිකයන්ගේ පරම්පරාවෙන් තමයි ජීයත් පැවතෙන්නේ. අනතුරුව ගෝත්‍රිකයන් මෙයාලවත් එක්කරගෙන එයාලගේ සැඟවුණු රාජධානිය වෙතට එනවා. මේ ගෝත්‍රයේ කට්ටියත් ජීයා වගේමයි. එයාලා කිසිම කෙනෙක් වචන භාවිතා කරලා කතා කරන්නේ නැහැ. එයාලා හැමෝම ටෙලිපති හරහා සිතුවිලි ඔස්සේ කතා කරන්නේ. මෙයාලා ලින් දෙයක් දැකලා කියනවා දෙයනේ වාර්තාගත කළ නැති සුලියක් පේන විදියට කීපයක්ම තියෙනවා වගේ. ඉතින් මේ සුලිය හරහා පෘථිවිය මතු පිටට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. කොහොම හරි ටික වෙලාවකින් මේ ස්ථානයට ඊවි ගෝත්‍රිකයන්ගේ රැජින පැමිණෙනවා. රැජින ඇවිල්ලා ජීයාව තමන් ගාවට අරගෙන ඇයගේ අත් ඔය විදියට ස්පර්ශ කරනවත් එක්ක ජීයාගේ සම්පූර්ණ අතීතයම රැජිනියට පේන්න ගන්නවා. මං හිතන විදියට ඒ දෙයින් රැජිනිය යම් දෙයක් තහවුරු කරගත්තා. ඊට පස්සේ කට්ටියම එනවා මෙන්න මේ ක්‍රිස්ටල් කුටිය වෙතට. ඉතින් අර අමුතු විදියේ සංඥා පෘථිවියට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ස්ථානේනුයි. මෙයාලගේ සැකේ හරි. ඒ සංඥා ඒවි ගෝත්‍රිකයන් විසින් උදව් ඉල්ලලා තමයි එවලා තියෙන්නේ. එතකොට ගොඩ්සිලාගෙත් අමුතු හැසිරීමට බලපාලා තියෙන ප්‍රධානතම සාධකය තමයි ඒවි ගෝත්‍රිකයන් නිකුත් කරලා තියෙන අනතුරු හැඟවීමේ සංඥා. මේ වෙද්දි කොන් දිගින් දිගටම පුංචි ආදයත් එක්ක ලාව වලින් පිරිච්ච වෙනම රාජධානියකට යනවා. ඒවි ගෝත්‍රිකයන් දැන් අපේ කට්ටියවත් එක්කගෙන එනවා. එයාලගේ තවත් විශේෂ තැනකට අමුතු ජාතියේ දියරයක් ඔය විදියට වක් කරනකොට මේ ස්ථානයේ ටික වෙලාවකින් ඔය විදියට ආලෝකමත් වෙන්න පටන් ගන්නවා. ඒවි ගෝත්‍රිකයන්ගේ අතීතයේ වගේම අනාගතයේ තමයි මේ ස්ථානයේ තියෙන්නේ. අතීතයේ හැලෝ එර්ත් එක මතුපිට ලෝකයේත් එක්ක සමගින් ජීවත් වෙලා තියෙනවා. ටයිටන්ස්ලා ස්වභාව ධර්මයේ ආරක්ෂකයෝ වුණා. එතකොට මහා වානරයෝ මනුෂ්‍ය වර්ගයාගේ ආරක්ෂකයෝ බවට පත් වුණා. ඒත් මහා නපුරක් සමග තර්ජනයක් ඇති වුණා. බලවත් තිත්පිත් නැති වානරයෙක් මතුපිට ලෝකේ යටත් කරගන්න ආසාවේ එයාගේ ගෝත්‍රයේ අයව යුද්ධයකට ගෙනිච්චා. ඒ කෙනෙක්ට එරෙහිව ඔවුන් එයාට කියන්නේ ගොඩ්සිලා කියලයි. වානරයන් සමග යුද්ධයේදී ගොඩ්සිලා හොඳටම තුවාල ලැබුවා. ඒත් මහා යුද්ධයෙන් පස්සේ එයා වානරයන්ව හිර කළා දැවෙන රාජධානියක හැලෝත්වල. එයාලගේ අසාර්ථකුන් රජු උමුතුවෙන් පිස්සු වැටලා ඉන්නේ මතුපිට ලෝකයට ආයෙත් සැරයක් එන්න. ඊවි ගෝත්‍රයේ අය මේ වානරයව හඳුන්වන්නේ ස්කාකින් කියලයි. ඉතින් මේ කිව්ව දැවෙන රාජධානිය තුල තමයි කොන් මේ වෙනකොට ඉන්නේ. ඇවිල්ලා බලනකොට කොන් දකිනවා තමන්ගේ වර්ගයාගේ ගොඩාක් දෙනෙක් මේ ස්ථානයේ ඉන්නවා. නමුත් පේන විදියට මේ වානරින්ගෙන් සමහර කොටසක් අහිංසක වානරින්ගෙන් බලහත්කාරයෙන්ම වැඩ ගන්නවා. මේ අසාධාරණ ක්‍රියාවන් කොන් බලන් ඉන්නේ. කොන් මේ දේවල් වලට මෙතනදී මැදිහත් වෙනවා. ඒක වඳුරෙක් කෑල්ල එක දිගට කියවෙන යද්දී මූණ සමතලා වෙන එකක් කොන් ගහනවා. කොන්ගේ මේ කෑගැහිමේ ශබ්දයත් එක්ක ඔන්න දැන් තමයි අර භයානක වානරයා තමන් ඉන්න තැනින් එළියට එන්නේ. ඉතින් මෙන්න මූ තමයි මිත්‍රවරුනි ස්කාකින් කියන්නේ. අනිත් වානරයෝ හැමෝම වගේ ස්කාකින්ට ගොඩක් බයයි. ස්කාකින් කොංගාවට ඇවිල්ලා පටයක් අරගෙති දකිනවා කොන්ට සම්බන්ධ කරලා තියෙන කෘතිම දත. මේක දකිනාත් එක ඩයල් එක බගබක් ගාලා hina වෙන්න පටන් ගන්නවා. ස්කාකින් හොඳටම දන්නවා කොන් මෙතනට එක්කන් ආවේ මේ පුංචි ආදයා කියන එක. ඒ දෙයට ස්කාකින් පුංචි ආදයාට දඩුවම් දෙන්න හදනකොට මං හිතන්නේ පුංචි ආදයාගේ අම්මා හරි තාත්තා හරි ඒ දෙයට මැදිහත් වෙනවා. නමුත් මේ හිතප්පවන්නේ නැති ස්කාකින් මේ අහිංසක වානරයව ලෝදියට තල්ලු කරලා දානවා. මේ සිදුවීමත් එක්ක අපේ කොන්සා ස්කාකින් අතරේ දුවන්ත සටනක් මේ ආකාරයෙන් හට ගන්නවා.
කොහොමරි මේ සරණ දිගින් දිගටම යනකොට ස්කාකින්ට තේරෙනවා තමන්ට කොන් එක සටන් කළා දිනන්න බැරි බව. ඉතින් මේ වෙලාවේ ඔහු මොකද්ද අනක් තමන්ගේ වානරින්ට ලබා දෙනවා. වානරින් මේ වෙලාවේ ලෝතිය ගංගාව විදියට නවත්තනවත් එක්ක ඒ අඳුරු ප්‍රදේශයේ තුලින් නිල් පැහැති ඇස් දෙකක් ඔය ආකාරයෙන් දිස් වෙනවා. ඉතින් මෙයා තමයි මිත්‍රවරුනි ලෝකයේ ඉතුරුලා ඉන්න අවසානම අයිස් ටයිටන්. මේ ටයිටන් ගොඩ්සිලා තරම්ම විශාල බලයකින් යුක්තයි. ස්කාකින් මේ ටයිටන්ව බලාත්කාරයෙන්ම රඳවාගෙන එයා ලව්වා බලෙන්මයි වැටගන්නේ. ඔය අතේ තියෙන පලිකුවෙන් තමයි ස්කාකින් ඒ දෙක් කරන්නේ. ඉතින් මේ වෙලාවේදී මේ අයිස් ටයිටන් එක පාටම කොන්ගේ දිහාවට ප්‍රබල අයිස් කදම්බයක් නිකුත් කරනවා. මේ ප්‍රහාරයෙන් කොන්ගේ කතකට ඩවුන් ලෙස තුවාල සිදු වෙද්දී අපේ පුංචි ආදයා කොහොමරි කොංග මේ ස්ථානයෙන් රාස් මාර්ගයක් ඔස්සේ එක්කන් යනවා. පොළොවට රාජධානිය හිර වෙලා ඉඳලා ස්කාකින් දරුණු බලයක් අත්කරගත්තා. ඒ තමයි පුරාණ ටයිටන් ශීමු. ඔහු එයාව පාලනය කරන්නේ වේදනාව පාවිච්චියට අරන්. ගිය අයිස් යුගයේදී එයාගේ බලය පෘථිවියටම බලපෑවා. ඉතින් ස්කාකින්ගේ මේ ක්‍රියාකාරීත්වය ඊවි ගෝත්‍රයන්ට කලින් ඉඳලම දැනෙච්ච ඉඳ තමයි එයාලා පෘථිවිය මතු පිටින් උදව් ඉල්ලුවේ. ඊවි ගෝත්‍රය විශ්වාස කරන විදියට ලෝකයේ අවසානයේදී එයාලගේම කෙනෙක් නැවත පැමිණෙනවලු. මොහොතරාව අවදි කරන්න ඊවි ගෝත්‍රයේ ආරක්ෂකයා සහ ගොඩ්සිලාගේ පැරණි සහායකයා එයාලා විශ්වාස කරන්න යාලේ ගැලවුම්කාරයා ස්කයි අයිලන්ඩ් එකේ ඊවි ගෝත්‍රයේ කෙනෙක් කියලයි. ඉතින් ඒ ගෝත්‍රය දැනට ඉතුරුලා ඉන්නේ ජීයා විතරයි. හොඳටම තුවාල ලැබලා ඉන්න කොන් මේ වෙලාවේ පලා දුවනකොට ස්කාකින්ගේ වානරයෝ කොන්ගේ පස්සෙන් දිගින් දිගටම පන්නන්න ගන්නවා. කොන් තමන් අටලා තිබ්බ ගොල්ලෙන් පාවිච්චි කළා යම් දුරක් ආවත් එක තැනකින් කොන් ඔය විදිහට හිර වෙනවා. කොහමරි මෙතෙන්ට අර පුංචි ආදේ ඇවිල්ලා තමයි උඩ තියෙන ගල් ටික පෙරලලා කොන්ව බේරගන්නේ. අපේ කොන් මේ වෙනකොට ගොඩක් දුර්වල වෙලා ඉන්නේ. පුංචි ආදයා කොන්වත් එක්ක කරගෙන කොහෙටද මන්ද යනවා. මේ අතරවාරයේ වෙනකොට අපේ ගොඩ්සිලා අර ටයිටන්ස්ලා ගුහාවේ තිබ්බ සියලුම බල ශක්තිය තමන්ගේ ශරීරය තුලට ඇද ගන්න ගමනුයි ඉන්නේ. ඒවි ගෝත්‍රිකයන්ට හැකියාව තියෙනවා මිත්‍රවරුනි ගුරුත්වාකර්ෂණය පාලනය කරන්න. ඉතින් එයාලගේ ශිෂ්ටාචාර ගොඩනගලා තියෙන්නේ මේ විදිහට ගුරුත්වාකර්ෂණය පාලනය කරලා. ඒ ආධාරයෙන් තමයි මෙයාලා බොහොම පහසුවෙන් විශාල ගල් කුට්ටි පවා උසවන්නේ. කොහොමරි මේ විදිහට කාලය ගත වෙද්දී එක පාටම අනතුරු හැඟවීමේ සංඥාවක් වගේ දෙයක් නාද වෙන්න ගන්නවා. ඒත් එක්කම ගෝත්‍රිකයේ නික්මෙටම ක්‍රියාත්මක වෙලා ඔය විදිහට රෝදයක් කරකවලා අර විදුලි බැම්ම විවෘත කරනවා. ඉතින් මේක විවෘත වෙනකොට මේ කාරා කොන්සා යාළුවා තමයි එන්නේ. හැබැයි ප්‍රශ්නේ කියන්නේ මෙයාලගේ පස්සෙන් පන්නගෙන ආපාර වානරයෙක් මේ සැඟවිච්ච රාජධානිය තිබ්බ තැන දකිනවා වගේම අර ඉහළ තියෙන සිදුරත් දකිනවා. එයාලා කොහොමද මේ තැන හොයාගත්තේ? කොන්ට ජීව දැනෙනවා ඇති. ඉතින් ඉක්මනටම කොන්ට ප්‍රතිකාරයක් කළේ නැති වුණොත් ඒක කොන්ට ගොඩක් නරක විදියට බලපාන්න පුළුවන්. මේ ASCII අර වානරය ඇවිල්ලා ස්කාකින්ට තමන් දකව හැම දෙයක් ගැනම කියනවා. ඉතින් ඊට පස්සේ ස්කාකින් තමන්ගේ හමුදාවත් එක්ක කරගෙනම ඒවි ගෝත්‍රිකයන් ඉන්න ස්ථානයේ වෙතට එන්න පටන් ගන්නවා. ඒත් එක්කම අපිට පෙන්වනවා මිත්‍රවරුනි ගොඩ්සිලා වෙන කවදාටත් වඩා වැඩි බලයකට පත් වෙලා තියෙන විත්තිය. දැන් ගොඩ්සිලා කෙලින්ම නිල් පෑහෙන් නෙවෙයි රෝස පෑහෙනුයි දිස්වන්නේ. මේක තමයි ගොඩ්සිලාගේ බලමයිමේ. කොන්ගේ අතේ ස්නායු වලට මේ වෙද්දි ගොඩක් හානි වෙලයි තියෙන්නේ. මේලා තමයි ට්‍රැපර්ට මරුම දෙයක් මතක් වෙන්නේ. මෙයාලා විසින් නිර්මාණය කළා තියෙනවලු කොන්ට කවදාරි පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා හිතලා කොන්ට ගැලපෙන විදිහේ රොබෝ අතක්. වාසනාව කියන්නේ ඒක පරීක්ෂණ සඳහා හැලෝත් එකට වෙලයි තිබිලත් තියෙන්නේ. ඉතින් අපේ ට්‍රැපර් ඇවිල්ලා මේ උපකරණය අරගෙන නැවතත් පැමිණෙනවා. ඊට පස්සේ ඔහු විසින්ම කොන්ගේ අතට බෙහෙතුත් කරලා මේ රොබෝ අත සම්බන්ධ කරනවා. නමුත් මේ වෙනකොට නපුර ටිකෙන් ටික එන ගමනුයි තියෙන්නේ. මේ දෙ පුංචි ආදයා දකිනවා. ඔන්න එහෙනම් ඉතින් අපේ කොන් ආයෙත් නැගිට්ටා. මං හිතන්නේ ඩයල් එකට රොබෝ අත හොඳට අල්ලලා ගින් වගේ. පුංචි යාළුවා කලබලෙන් ඇවිල්ලා සිද්ධ වෙන්න යන විනාශය ගැන කියනවා. මෙතනින් ජියා කොන්ට කියනවා අපිට උදව් ඕනි කියලා. එයා කොහෙද යන්නේ? ගොඩ්සිලා පහලට එන්නේ නැහැ. කොන්ම ගිහින් එක්කන් ආවේ නැත්තම්. ගිය පාරේ දෙන්න මුණ කෙවුන වෙලාවේ කොන් බාගෙට මැරුණා. මේ පාරත් මොනවා සිද්ධ වෙයිද කියලා කවුද දන්නේ? ඉතින් කොන් ওই විදිහට ඊජිප්තුව හරහා අර සිදුරින් පෘථුවිය මතු පිටට පැමිණෙනවා. ඉතින් කොන්ගේ මේ පැමිණීම අපේ ගොඩ්සිලාට දැනෙනවා. ගොඩ්සිලාත් ඒත් එක්කම කොන් හොයාගෙන එන්න පටන් ගන්නවා. මේ සිද්ධ වෙන්න යන මහා විනාශය නවත්තන්න එකම එක ක්‍රමයයි තියෙන්නේ. ඒ තමයි ටයිටන්ස්ලාගේ රැජින වෙච්ච මෝත්‍රාව අවදි කරන එක. මොකද මෝත්‍රාට විතරයි ගොඩ්සිලාට අණ කරන්න පුළුවන්. ඉතින් මෝත්‍රාව නිදාස් කිරීමේ පූජාව මේ ආකාරයෙන් පටන් අරගෙන ඒ වගකීම ජියාගේ හිස මත පවරනවා. ඉතින් ජියා විදියට පළඟුවේ මුදුනටම නැගලා තමන්ගේ අත විදියට දිගු කරනවත් එක්ක රත්තරන් පැහැති ආලෝක කදම්බයක් ටිකෙන් ටික නිකුත් වෙන්න අර ගන්නවා. ඉතින් ටික වෙලාවකින් මිත්‍රවරුනි සියලු ටයිටන්ස්ලාගේ රැජින වෙච්ච මෝත්‍රා නැවත වරක් මේ ආකාරයෙන් අවදි වෙනවා. මෝත්‍රා මේ සමගම ඉක්මනටම පෘථිවිය වෙතටයි ගමන් කරන්නේ. ඉතින් මේ වැඩෙත් සිත් වුණාට පස්සේ ඊවි ගෝත්‍රයෙන් ඉක්මනටම යුද්ධයකට සූදානම් වෙනවා. එයාලා හදන්න මේ ස්ථානයේ ගුරුත්වාකර්ෂණය පොඩ්ඩක් එහෙම කරන්නයි. ට්‍රැපර්ටත් යුද්ධයට හොඳ අදහසක් තියෙනවලු.
මොහොත දෙවැක් කරගෙන ගොඩ්සිලා මේ වෙද්දී කොංග හොයාගෙන ඇවිත් කොං කොච්චර කියන්න උත්සාහ කරත් මේ කේන්තිකින් ඉන්න ගොඩ්සිලා අයියට ඒක තේරෙන්නේ නැති කියන ප්‍රශ්නේ. කොහොමද අයියලා දෙන්න අතරේ මේ සටන මිතිර දිගින් දිගටම ගියාම එක වෙලාවක කොංට හොඳට මල පැනලා ගොඩ්සිලාට අඩි දීගෙන ගිහින් නැට්ටෙම ඇතගෙන හැලෝත් එකට යන්න හදනවා. ඒත් ඉතින් මේ ගොඩ්සිලාගේ ප්ලාස්මා කදම්බයත් එක්ක නිමුකුත්ම කරන්න බැරි. ගීසායි පිරමිඩ් එහෙම ආය අලුතෙන් හදන්න වෙන සිද්ධියක් තමයි තියෙන්නේ. කොහොමද ගොඩ්සිලා ඔය විදිහට කොං අල්ලගෙන ලේස කදම්බයක් ගන්න හදනවත් එක්කම මේ ස්ථානයට රෙජින පැමිණෙනවා. රෙජින සහ ජී ඇවිල්ලා ගොඩ්සිලාට තියෙන තත්ත්වය තේරුම් කරලා දෙනවා. ඔන්න එහෙනම් දැන් තමයි මරුම සෙල්ලම් ටික පටන් ගන්නෙ. මේ අතරාරේ අපේ කට්ටිය පිරමිඩ් වල යටට ඇවිල්ලා ඒවි ගෝත්‍රිකයන්ගේ හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක කරන්නයි හදන්නේ. රසායනික ප්‍රතික්‍රියාවත් එක්ක මේ ද්‍රව ලෝහය ඉංජිනේරු තාක්ෂණයක් බවට වෙලා විද්‍යුත් චුම්බක පිරමීඩ දෙක එකට ගැටෙන්න බල කරනවා. ඒකෙන් ගුරුත්වාකර්ෂණ විරෝධී කම්පන තරංගයක් ඇති වෙනවා. ඒත් ඒ විනාඩි කිහිපයකට විතරයි. ඊට අඩු වෙන්නත් පුළුවන්. ඉතින් මේ ක්‍රියාවලිය මේ විදිහට සිද්ධ වෙනකොට ස්කාකින් ආරක්ෂක පවුරුවත් බිඳ තමාගෙන ඒවි රාජධානියට ඇතුල් වෙනවා. ඔහු බොහොම කෑතර කමනුයි ඉන්නේ පෘථිවිය මතු පිටට යන්න. පිරමීඩ දෙක ලං වෙනා දකින ස්කාකින් ෂීමෝගේ අයිස් කතම්බයක් පාවිච්චි කළා ඒ දේ වළක්වනවා. දැන් අපි මොකද්ද කරන්න කියලා කට්ටියම කල්පනා කර කර ඉන්නකොට තමයි ට්‍රැවර් කොහෙන්ද මන්දර පියාඹන ටයිටන්ස්ලවත් අරගෙන මෙතනට එනවා. ඉතින් මේ සිදුවේ මේ විදිහට ටික වෙලාවක් සිද්ධ වෙනකොට ඈත ආසින් තාරකාවක් ආවගේ කවුද ආවේ? අද තමයි ස්කාකින් උගේ ජීවිතේ හොඳ පාඩමක් ඉගෙන ගන්න දවස වෙන්නේ. දෙකොල්ලොම මේ විදිහට එකිනෙකාට ලං වෙනවත් සමගම සුපිරිම ගණේ කට් සීන් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේ ෆිල්ම් එකේ මේ සීන්ස් නම් මිත්‍රවරුනි වෙනම ලෙවල් එක තමයි තියෙන්නේ. හැබැයි වැඩේ කියන්නේ දෙකොල්ලෝ එකිනෙකාට ලං වෙනවත් එක්කම අර පළඟු දෙක එකිනෙකට ගැටිලා ගුරුත්වාකර්ෂණයට විරුද්ධව විද්‍යුත් ප්‍රභාවයක් හට ගන්නවා. කට්ටියම දැන් ආසේ එහෙට මෙහෙට කැරකෙන්න අරගෙනයි තියෙන්නේ. මේ යුද්ධයේ තියෙන රජිනිගේ සහායත් අපේ කට්ටියට හම්බ වෙනවා. ඉතින් මේ යුද්ධයේ මේ විදිහට දිගින් දිගට මහසි සිද්ධ වෙනකොට මූෂු එක් වෙලාවක ගොඩ්සිලා වයිස් කුට්ටියක් කරන්න හදනවත් එක්කම මොහොතරයිලා තමයි ඒ දේ නවත්තන්නේ. කොහොමරි ටික වෙලාවක් යනකොට ග්‍රැවිටිගේ තත්ත්වය ආයෙත් සාමාන්‍ය අතර හැරෙන්න ගන්නවා. මේ වෙලාව ස්කාකින් කොහොමරි උත්සාහ කරන්නේ අර සිදුර හරහා පෘථිවිය මත පිටට එන්නයි. ඉතින් මේ දේත් එක්ක ටයිටන්ස්ලා හතර දෙනාම ওই විදිහට පෘථිවිය මත පිටට මේ සිදුර හරහා ගමන් කරනවා. කතා ෆ්‍රේම් එකේ මැතින්නේ සුන්දර බ්‍රසීලයටයි. බ්‍රසීලයේ තවත් එක් දවසක් හරි අපූර්වට මේ විදිහට ගත වෙමින් තියෙද්දි මෙන්න එක පාට මුහුදු රළ අයිස් බවට පත් වෙනවා. ඒත් එක්කම ස්කාකින් සහ මූෂු පෘථිවිය මත පිටට මේ ආකාරයෙන් පැමිණෙනවා. අවුරුදු ගානකට පස්සේ තමයි ස්කාකින් පෘථිවියට ආවේ. ඔහු මෙතනදී මූෂුට අණ කරනවා මුළු පෘථිවියටම අයාපත් කාලගුණයක් ගේන්න කියලා. මේ විනාශය සිද්ධ කර කර ඉන්නකොට තමයි කොන් එකපාරටම ඇවිල්ලා ස්කාකින්ට කනේ පාරක් ගහලා දාන්නේ. ඒත් එක්කම ගොඩ්සිලාත් එනවා. ඒ වැදිච්ච පාරෙන් ස්කාකින්ගේ දතකුත් ගැලවිලා කොන් කීන්ඩියට වගේ හිනාත් වෙනවා. ඔන්න එහෙනම් දැන් අපිට ලෝ විශාලතම ටයිටන්ස්ලා හතර දෙනා අතරේ සුපිරිම කණේ ෆයිට් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් කට්ටිය ටික වෙලාවක් බලාගෙන ඉන්නකෝ. මේ යුද්ධයේ මේ විදිහට සිද්ධ වෙන අතරවාරයේ පුංචි හාදය දකිනවා කොන්ගේ පොරව එයාට අමතක වෙලා ගින් කියන විත්තිය. ඉතින් එයා ඒකත් අරගෙනම සිදුරට ඇතුල් වෙනවා. මට හිතෙන්නේ දැන් ගොඩ්සිලාට නම් මේ සිද්ධ වෙන දේවල් ඉවසලා එපා වෙලාද කොහෙද තියෙන්නේ. දැක්කනේ ඒ කදම්බේට අහුණා නම් එහෙම කෑල්ලක්වත් ඉතුරු වෙන්නේ නැහැ. කොහමරි මෙතනදී ස්කාකින් ගාර පලිඟුවත් උට නැති වෙනවා. ඒත් ස්කාකින් කොහමරි උත්සාහ කරන්නේ මේ පලිඟුවත් අරගන්නයි. ගොඩ්සිලා සහ ෂීම් අතර මේ යුද්ධයේ මේ විදිහට දිගින් දිගටම යද්දී එක වෙලාවක අපේ කොන් ස්කාකින් එක පොරපතිනවා අර පලිඟුව වෙනුවෙන්. මේලා තමයි අර පුංචි යාළුවා මෙතනට අර පොරව අරගෙන ඇවිල්ලා මේ පලිඟුව විනාශ කළා දාන්නේ. ඉතින් ඒ පලිඟුවේ විනාශයත් එක්ක ෂීමුත් සාමාන්‍ය අතර හැරෙනවා. දැන් නම් ස්කාකින්ට රජ කෑමක් තමයි තියෙන්නේ. උඩ දාගෙන ගහනවා. කොහමරි අවසානයේදී ෂීමු විසින්ම ස්කාකින්ව අයිස් කොට්ටියක් බවට පත් කරද්දී කොන් ස්කාකින්ව කෑලි කෑලි වලට කුඩු පට්ටම් කරලා දානවා. අනතුරුව ගොඩ්සිලාසින් පාරිසරික තත්ත්වයත් සාමාන්‍ය අතට පත් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මිත්‍රවරුනි 2024 නිකුත් වෙච්ච ගොඩ්සිලා සහ කොන් කතාවේ අවසානයකට ලැබෙන්නේ. කතාව ගැන මොකද හිතෙන්නේ? channel එක subscribe කරගෙන comment එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට තවත් good news එකක් කියන්නයි හදන්නේ. චාරිකාව එපිසෝඩ් වලින් ඔයාලට දෙවියන්ගේ රාජධානිය සොයා යන අද්විතීය චාරිකාවක හරි අපූර්ව කතාවක් ගේන්නයි සූදානම් කරලා තියෙන්නේ. ඒක නිසා චාරිකාව එපිසෝඩ් channel එකත් මතක ඇතුව subscribe කරලා තියාගන්න. එහෙනම් මිත්‍රවරුනි තවත් දවසක අපූර්ව කතාවකින් හමු වෙන බලාපොරොත්තුෙන් මම අතර සමු ගන්නවා. සියලු දෙනාටම ජය වේවා.